හායි මේ පාර වෙසක් එකට මම හිතුවා පොඩි ස්පෙෂල් දෙයක් කරන්න. මේක මගේ හිතේ ගොඩක් කල් ඉඳලම කරන්න ආසාවෙන්ම හිටපු දෙයක්. ඉතින් මේ පාර අපේ පවුලේ අයත් එක්ක එකතු වෙලා වෙසක් එකට පුංචි දන්සලක් දෙන්න හිතුවා. මේක කලින් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. අපි දන්සල දෙන දවසේ උදේ තමයි ඕන කරන දේවල් අරන් ආවේ. හදන්න ඕන හැමදේම අපි පුළුවන් විදිහට තමයි ටික ටික ලෑස්ති කරගත්තේ. අපි කරන දේ කොච්චර අමාරු වුණත් ගොඩක් ආසාවෙන් කරපු නිසා වෙන්නේ නැති චුට්ටක්වත් මහන්සි දැනුනේ නෑ. හදන්න ඕන හැමදේම ලෑස්ති කරලා අපි දෙකමාරට තමයි වතුර එක රත් වෙන්න තිබ්බේ. හැමදේම හරි පිළිවෙලට ඒ වගේම පිරිසිදුව හදන්න නම් අමතක කරේ නෑ. මම මෙච්චර විස්තර කියලා ඔයාලට කිව්වේ නෑනේ අපි මොනවද දෙන්නේ කියලා. අපි දෙන්න හිතුවේ සබ්කන්ජි දන්සලක්. මේක හරි රසට හදන්න තමයි අපි හැමෝටම ඕන උනේ. හැබැයි ඉතින් හොඳම දේ තමයි හදන්න ගත්ත වෙලාවෙ ඉඳන් ලිපේ ගින්දර අඩු වැඩි කරන්න වගේම මේක කැට වෙන්නේ නැති වෙන්න කූරු ගන්නත් ඕනේ. හැමදේම දාලා අපේ සව්කන්ජි ටික හදලා ඉවර වෙනකොට හවස 5 වගේ වෙලා තිබුණා. ඉතින් අපි ප්ලෑන් කරපු විදිහට හවස 6ට වගේ දන්සල පටන් ගත්තා. ඇත්තම කිව්වොත් මට නම් හිතෙන්නේ අපි හිතුවට වඩා මේක ටිකක් ලොකු දන්සලක් වුණා කියලා. කට්ටිය එක්ක වැඩි පටන් අරන් යනකොට ලැබුණු සතුට වගේම මේ මෙමරිස් නම් කවදාවත් මගේ ජීවිතේ අමතක වෙන එකක් නෑ. මේක පටන් අරන් ඉවර වෙනකන් අපි හැමෝම හරිම සතුටින් වගේම හරිම ආසාවෙන් තමයි වැඩ ටික කරේ. මේ දන්සල ඉවර වෙනකොට රෑ 7 විතර වුණා. ඉතින් ඔයාලත් මේ පාර වෙසක් එකට මොනවාම හරි ස්පෙෂල් දෙයක් කරා නම් ඒක අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මගේ vlog එක නම් අදට ඉවරයි. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.